භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩහිඳ දහම් දෙසූ අවස්ථාවක දහම් ඇසීමට පැමිණි ලාබාල මෙහෙණින් වහන්සේ නමක් එක්වරම මහහඬින් සිනාසී අපොයි මේ භික්ෂුණියට මොනා වෙලාද මීම හැසිරෙන්නේ? එක්වරම මහහඬින් හඬා වැටෙන්නට වුණා. මෙතුමියට මාරයා ආවේශ වෙලාද? ඇයි දෙවියනේමි? මෙම භික්ෂුණිය සිනහසීමටත් හඩා වැටීමටත් හේතුකූ ඒ අතීත කතාව චද්දන්ත ජාතකය මා ඔබට දේශනා කරන්න. අතීතයේ ඉන්දියාවේ හිමාල පර්වතය අසල චද්දන්ත කුලේ උපන් අහසින් ගමන් කළ හැකි ඇත්වැලක් ජීවත් වුණා. ඒ නායකයා වුණේ චද්දන්ත නම් හස්තියයි. ඔහුට මහා සුභද්‍රා හා චුල්ල සුභද්‍රා නමින් ඇතෙමියන් දෙදෙනෙක් බිරින්දෑවරුන් ලෙසත් සිටියා. දිනක් චද්දන්ත විලාසලදී ස්වාමීනී අර නෙළුම් මල මට ඒක කඩා දෙන්න. මහා සුභද්‍රා ඔබයි මගේ අගබිසව එනිසා මේ මල අයිති ඔබටයි. අනේ ස්වාමිනී ඔය මල මහා සුභද්‍රටම දීපන්. මට හැමදාමත් වෙනස්කම්මයි කරන්නේ. තවත් දිනක චද්දන්ත ඇතා විශාල සයකසක් දැක එහි අත්තක් සිය හොඬවැලින් පහත් කර එහි මල් සුභද්‍රාගේ ඇඟටත් දිමිගොටු හා කොළරොඩු චුල්ල සුභද්‍රාගේ ඇඟටත් වැටුණා. ස්වාමිනි මේ සල්මල් පිටිහරීම සිනිදුයි. ඒ කිටමල් මට දිමි ගොටුයි රොඩුයි. කවදා හරි උඹට විඳවන්න වෙයි. මා දුන් දානේ අනුහසින් මාමිය ගොස් බරණස් රජුගේ අගබසවී ඉපදේවා. මට චුල්ල සුභද්‍රා යන නම ලැබෙත්තා. මේ සද්දන්ත ඇතා මරා මුගේ දල ගැනීමට හැකි වේවා, හැකි වේවා, හැකි වේවා. චද්දන්ත ඇතාගෙන වෛරයෙන් පසුන චුල්ල සුභද්‍රා ඇතිමිය නොකා නොබී ඉඳලම මිය ගියා. පසුව බරණැස් රජතුමාගේ අගබිසව චුල්ල සුභද්‍රා විදිහට උපත ලැබුවා. ඇයට පෙර භවයේ දැකිය හැකි නුවණක්ද තිබුණා. පොරට්ටි තෝ කවුද මගේ එකට අත තියන්නේ? රාජපුරුෂයනි මේක ගොඩින් මරවද මකෝ? අනේ මිසෝනි මට සමාවෙන්න. අනේ මිසෝනි සමාවෙන්න. තේරෙනවද බේට? හිතලා නෙමෙයි කරේ මිසෝනි. නපුරු බිසවා රාජතුමාගේ නපුරු බිසවා. රාජපුරුෂයනි මේ පරා ගිරවල ගෙඩින් මුගේ අතට කපාත මල්ලා. ඇයි මිසෝ මේ වගේ හැසිරෙන්නේ? මේ තිරිසන් සතෙක්නේ. මූට මොනව තේරෙනවටද? මිසෝනේ ඇයි මේ මගේ හිතේ වේදනාව ගැන අහන්න. තෝ කවුද බැල්ලේ? හොඳින් අහගනි. මේවා ගිහින් කියපිය රජතුමාට. බලයම්. මගේ අමාත්‍යවරුනි, මගේ රටවැසියන් සතුටින් සිටිනු දැකීමයි මගේ එකම බලාපොරොත්තුව. ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් මා කළ යුත්තේ කුමක්ද? පවසන්ත. රජතුමනි, සමා අවසර. රජතුමනි, විසුණු වහන්සේ හරියට කන්නේත් නැහැ, බොන්නේත් නැහැ. මිතරම් සැප සම්පත් තිබිලත් ඇයට මොනවද වෙලා තියෙන්නේ? රජතුමනි, ඇයට දුර දුකක් තිබෙනවාලු. ඇයට ඒ ගැන ඔබතුමාටම කියන්න ඕනෙලු. දුර දුකක් කියන්නේ මොකක්ද?
වෛරයේ ගිනිදැල් දැවෙයි දැවෙයි හදෙයි ද්වේෂයේ සෙවනැලි බුර පුරා දැල්වේ මෝහයේ ඡායය දසතේ පැතිරේ සත්‍යය යහපත කිසිදා නොනැසේවේ චද්දන්ත 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 මගේ දේවිය ඔබයි මගේ හදවත මගේ ලෝකය ඔබයි මගේ දේවිය කියන්නකො ඔබ කනගාටු වෙන්න හේතුව මොකක්ද පවසන්න මට රජතුමනි හිමාලයේ අහසින් ගමන් කළ හැකි ඇත්‍රලක් ජීවත් වෙනවා. ඒ රැළේ ප්‍රධාන නායකයා චද්දන්ත නම් ඇතයි. ඒ ඇතාගේ දලාරගෙන આવොත් මං ජීවත් වේ. නැත්තම් මං නොකා නොබීම මැරිලා යනවා. මේ දෙවියනේ බිසෝන් වහන්සේ මේ මොනවද කියන්නේ බං? රජතුමනි ඔය චද්දන්ත ඇතාගේ දල මට ඕනි. ඕනිමයි. මගේ දේවිය ඒ අතාගේ දළමම කොහොමහරි ඔබට ගෙනත් දෙන්න පුරෝහිතතුමනි ඔබ වහම බිසවකින් අසා රටපුරා නැමිරකරුව පිටත් කර හරින්න එහෙමයි මහරජතුමානි ගමක් ගමක් පාසා අනවැරකරුවන් පිටත් කර හරින්නම් අසව් අපේ මහරජතුමාගේ අගබිසෝන් වහන්සේ වන අපේ චුල්ල සුවිද්‍රා මහේශිකාවට දොළ දුකක් ඇතිව තිබෙනවා. හිමාලයේ වාසය කරන චද්දන්ත නම් ඇතාගේ දල්ගෙන ඒමට හැකි අයෙක් හෙට වෙද්දී රාජමාලිගාවේ උදෑසනම රාජාංගනි රැස්සන ලෙස දැනුම් දුන්වගායි. රජතුමනි මෙන්න මේකර නියම සුදුස්සා මොහි මගේ දොළදුක සංසිඳුවන්නේ. මත් සමගෙනු ඔහේට අර ඇත පේන හිමාලය කන්ද ඒකින් එහා තමයි ඔය කියන වනාන්තරය තියෙන්නේ. සෝනුත්තර තරුණය මට විශ්වාසයි ඔහු මේ දේ නිසකවම කරාවි කිය. මහරජතුමනි ඔබතුමා රටවැසියන් අපට පියෙක් වගේ බිසව අපේ මෑණියන් වගේ ඒ නිසා මිතුමියගේ දොල්ල දුක මම කොහොම හරි ඉෂ්ට කරනවාමයි. චද්දන්තයෝ එහෙනම් උඹ ඉවරයි. ඔබට සුබලම රජුගෙන් හා බිසවකින් අවසරගත් සෝනුත්තර වැද්දා ඉතාමත් දුෂ්කර ගමන් මාර්ගයක් කිවා වසර 7ක් පමණ ගත කරලා චද්දන්ත විල ළඟට ළඟා වුණා. ඔහේට අර ඇත පේන හිමාලය කන්ද ඒකින් එහා තමයි ඔය කියන වනාන්තරය තියෙන්නේ.
මහා සුභද්‍රා ඇතුළු තමන්ගේ අනෙකුත් ඇත්රල සෝනුත්තරව දකී යනපින් චද්දන්ත ඇතා ඔහුව සඟවා තැබුවා. අනේ දෙවියනේ මට සමාවෙන්න රජුනී අනේ මට සමාවෙන්න. අනතුරුව ඒ ස්ථානයට පැමිණි ඇත්රල අනේ අපේ ඇත්‍රතුමා ඉක්මට වරෙල්ලා මහා සුභද්‍ර මා බොහොම අසාධ්‍යවයි සිටින්නේ. ඔබ හැතුළු පිරිස ගොස් ඔහුව සොයාගන්න. ඔහු ඈතට යන්න ඇත්තේ. වහාම යන්න. අයියේ ස්වාමීන් ඔබට මේ අපරාධ කර තිරිසනා කවුරුන්ද? බෝ සුයෝගොස් මරා තබනවා ඒකාන්තයි. මාගේ මේ දළ පරිත්‍යාගයෙන් බුදු බව සාක්ෂාත් වෙත්වා. මේ මෝගේ කැමැත්ත අමත කළ දෙයක් නෙමෙයි රජුනි. බරණැස් රජුගේ බිසව චුල්ල සුභද්‍රා මහේෂිකාවයි මේ කරන්න කියලා මට බල කරේ. මට සමාවෙන්න රජුනි. සමාවෙන්න. අයියෝ දෙවියනේ මොකක්ද වුණේ? අපේ සුභද්‍රා දේවිය අපේ චත්තන්දාස්ති රාජයා ළඟටම එතුමියත් යන්නම ගියා දෙවියනේ. දෙවියනි සෝනුත්තර එන ඔබ මගේ දොළදුක ඉෂ්ට කරා. චද්දන්ත උඹ දැන් ඉවරයි. මහා සුභද්‍රා ඔබත්. අයියෝ මම මේ මොකද්ද කරපු අපරාධේ? අනේ රජුනේ. දෙවියනි මට මේක දරාගන්න බෑ රජතුමනි. ඔගේ පපු මරණින් මතු තමා කළ අකුසලකම් හේතුවෙන් චුල්ල සුභද්‍රා නිරයේ උපත ලැබුවා. එමෙන්ම චද්දන්ත ඇතු සහ මහා සුභද්‍රා දේවිය දෙව්ලොව උපත ලැබුවා. ස්වාමිනී නැවතත් ඔබව දකින්න ලැබීම මාගේ භාග්‍යයක්. මා හැම භවයකදීම ඔබ සමග සිටිනවා. ඔබ බුදු බව ලබන තුරාවටම මෙම චද්දන්ත ජාතකයේ පූර්වාපර සන්ධි ගැලපූ බුදුරජාණන් වහන්සේ එසමෙහි මහා සුභද්‍රා ඇතින්නේ ලෙස උපත ලැබුවේ යශෝදරා දේවිය බවත් මෙකල ලඳරු මෙහෙණිය චුල්ල සුභද්‍රා බවත් සෝනුත්තර වැද්දා දේවදත්ත තෙර බවත් චද්දන්ත ඇතුළම් බුදුරජාණන් වහන්සේ වූ තමන් වහන්සේම බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.